ජීවිතේ සමහර පරිච්ඡේද තියෙනවා කොහොම කෙවල ඉවර කරාද කියලා හිතා ගන්න බැරිම. සමහර මතක කොයි තරම් හදවත වේදනාවන් එකතු කරත් ඒ වේදනාවල් එක්කම එකතු වුණ සමහර මතක දිහා ආය හැරිලා බලනකොට ඇත්තට මිතුරු වෙන්නේ හරිම සුන්දර හිනාවක් විතරයි. ඔය දන්නවද? සමහර අය අතර මගින් සියල්ල අත්හරිනවා. සුන්දර ජීවිත, ඒ වගේම සුන්දර පරිච්ඡේද දවසින් දෙකෙන් නිර්මාණය වෙන්නේ නැහැ. රිදුම්, බිඳුම්, ඒ වගේම හැඩුම්මද කවුරුත් නොදන්න නිහඬ සටන්වලදී ඔයාගේ බලාපොරොත්තු ස්ථිර අරමුණක පවත්වාගෙන යන්න ඔයා ඔයාටම පොරොන්දු වෙන්න. ඔයා තාම එකම තැන කියලා හිතනවා ඇති. ප්‍රශ්න කරදර ඉවරයක් නෑ කියලා හිතනවා ඇති. අතාරින්න එපා. අපි අල්ලගිමු. මේ වචන වලට වඩා ඒ වේදනාව දරා ගන්න අමාරුනොත් අමතක කරන්න එපා. ඒ දවරෙන් පස්සේ වසන්තේ මාමයි කියලා. අමාරුම කාලවලින් පස්සේ තමයි දකින්නේ ලස්සන හීන ලෝකය අයට දකින්න පුළුවන් වෙන්නේ. දන්නවද? අමාවකට පස්සේ එන්නේ පසළොස්වක වුණාට පුර පසළොස්වකෙන්නත් කාලයක් යනවා කියලා. එතකන් අපි තරු එළියෙන් දැනක හරි මේ ගමන යන්න ඕන. දන්නවද? අපේ ජීවිතත් හරියට ගහකොළ වගේ. කාලයත් කොළ පාටින් ලස්සනට හැට වෙනවා. තවත් කාලයකදී ගිම්හානියට ඒ වගේම හුළං වලට ඉඩෝරියට මුහුණ දෙනවා. සමහර ශක්තිමත් මිනිස්සු ඒ දේවල් දරා ගන්නවා. ඒත් සමහර අය ඒ දේවල් දරා ගන්න බැරුව මිය යනවා. ඔයාට ඕන හොඳම දේවල් ලබා ගන්න නම් අසීරුතාවන් වලට මුහුණ දෙන්නම වෙනවා. මොකද ඒ දේවල් තමයි ඔයව හොඳම දේවල් වලට යොමු කරන්නේ. ඒ වගේම ඔයව ශක්තිමත් කරලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරන්න. ඔය දන්නවද? කියවලක් තියෙනවා මල් පිපෙනකම් නම් බලන් ඉන්න වැස වහිත චෝදනා කරන්න එපා කියලා. මොකද අසීරිතා අමාරුකම් කියලා කියන්නම ආගේ ගමනට සිද්ධ වෙන නොසිතන ආශිර්වාදයක්. සමහර වෙලාවට ජීවිතයට ලැබෙන අත්දැකීම් අපිව හරි අසන්වේද මිනිස්සු කරනවා. අපේ ජීවිත ගමනේ සමහර තීරණ තියෙනවා. ඒක ගොඩාක් වේදනාකාර තීරණ. කොච්චර වේදනාකාරී වුණත් සමහර තීරණ අපිට ගන්නම වෙනවා. අවශ්‍ය වෙලාවට නිවැරදිදී ප්‍රමාද වෙලා හරි මේ විශ්ව විසින් පෙළගස්සන්නේ අපේ ජීවිතයට වෙනම දේවල් විතරමයි. සියලු අභියෝග දිනක මල් වෙහි වෙනවාමයි. මහා ප්‍රාතිහාර්යම් පවා සිදු වෙන්නේ මේ මිනිස් ජීවිතය තුළ විතරමයි. ඒ නිසා මේ සටන දිනනතෙක් අත්හරින්න එපා. අපි අල්ලන්ගෙමු. ඔයාට ජීවිතය දිනන්න ඕන නම් අමාරුම මහත්වල් දරා ගන්න උත්සාහ කරන්න. ආඩම ජීවිතය දිනන්න ඕනෙම නම් චෝදනා පාස සියල්ලම ආගේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. මේ පාඩ සරුව පිත්තල මවාපෑන් මහ ගොඩාක් තියෙන ලෞකික ආට පොළොව පය ගහලා ජීවත් වෙන්න ඕන නම් වැටෙන කඳුලක් ගානේ හිත හයිය කරන්න. ප්‍රශ්න එක සටන් කරන්න. දන්නවද? අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ එකකට එකක් වෙනස් පරිච්ඡේද වල කියලා. කඩක් සුන්දර කාලාවත් නරකම කාලාවත් අපිට ගැලපෙන්නේ නොගැලපෙන මිනිස්සු ආවත් කඩින්ම එකකාරී නොවන අපේ මේ ජීවිතේ වෙනස් විදිහට ගලාගෙන යද්දී ආගේ ඇතුලේ ජීවත් වෙන මනස හදවත ඒ හදවත විනාශ වෙන්න නොදී රැක ගන්න පුළුවන් නම් ආට ජීවිතේන ඕනම ප්‍රශ්නයකට මන දෙන්න පුදුමාකාර ශක්තියක් දෙන කෙනෙක් ඔයා. ප්‍රශ්න කියන දේවල් ඕනම වෙලාවක ඕනම මොහොත මිනිහෙක්ට එන්න පුළුවන්. නැහිතපු කඩාවැටි හැබෑ කරගන්න දඟලන ඒ හේන අනාගතේ කරන තනනේ බය පොළ වගකීම් මානසික පීඩනය ඒ වගේම දරුණු පරාදවීම් කමනාන්තයක් පේන තෙක් මානෙක නැති ජීවිත කොයි තරම් නැත්ද මේ ලෝකේ. ඔයාට පුළුවන් ජීවිතේ දිනන්න. ඔයාට ඕන කාලය එවසීම ඒ වගේම කැපවීම හීන වෙනුවෙන් මහන්සියලා වැඩ කරන්න. ආගේ හිතේ තියෙන ඒ ලස්සන හීන වෙනුවෙන් කැපවෙන්න. මට විශ්වාසයි ඔයාට පුළුවන්. ඔයා මේ ජීවිත සචන දිනනවාමයි.